හලෝ ඉතින් කොහොමද මගේ යාළුවෝ ඉස්සලා මම මාළු බැද්දා. දැන් මාළු බැදන් ඉවරයි. මම කෑවෙල මම උයාගෙන ඉවරයි. තනියමනේ. ඉතින් මට හිතුණා මේක ඔයාලා එක්ක රස බලන්න. ඔයාලට බෑ. ඔයාලා මං කිව්වට පස්සේ රස බලන්න ඔයාලා හදාගන්න. ඉතින් මම තෙප්පිලි බැදගත්තේ හරි සරලයි. මොනවාද අඩුම කුඩුම ටික දැම්මා. ඒ කියන්නේ මිරිස් කුඩු දැම්මා, කහ කුඩු දැම්මා, ලුණු දැම්මා, ගම්මිරිස් කුඩු දැම්මා. ඒ වගේම දෙහි චුට්ටක් දැම්මා. ඉස්ම පොඩ්ඩක් දාගත්තා. ඒතර තමයි ටික රසයි. ඒතර කඩන හැටි දැන් රසයි. ජාතිකාරී හදාගෙන තියෙන පරිප්පු අපේ අප කන්නේ පරිප්පු නෙති. කැමරා ගන්නේ පරිප්පු. ලුණු තියෙනවා. අම්මිරිස් තියෙනවා. මං ගෙදර ඉන්නවා අනිවාර්ය අම්මිරිස්. දවල්ට මං ඉන්නවා අම්මිරිස් කනවා. ඒ කියන්නේ ගෙදර ඉන්නවා නම් කෑවෙන මට අම්මිරිස් මොකද මම ගැටේ දිදින් වර යන්න බෑ. මම විතර නෙවෙයි ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ බෙදාගන්න. ඔයාලත් මේ විදියට හදලා මේ විදියටම කාලා බලන්න කොහොමද රස කියලා. මම පොඩක් කටක් කාලා බලමු කොහොමද රස කියලා. UPK මේ රසයි. ගොඩක් රසයි. බලමු කාලා කොහොමද කියලා. ඔයාලත් හදලා බලන්න ඕනේ. නියමයි. ඇත්තටම රසයි. මම දෙවියෝ කියලා හිතාගන්න බෑ මට. මම තමයි ඉන්නේ. හරි රසයි. ඔයාලා කාලා බලන්න නියමයි. ඔයාලා මේ හදලා කාලා බලන්න කොහොමද රස කියලා කමෙන්ට් එකක් දාන්න කාලා මේ වීඩියෝ එක පස්සේ.